Hey guys, we are Chef and Shams and welcome back to our channel. ඔයාලා අපේ වීඩියෝ එකක් බලන්නේ first time නම් අපි කැනඩාවල ගොඩක්ම කරන්නේ travel and lifestyle videos. ඉතින් හැමදාම Friday අපි 6 pm Sri Lankan time එකකින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඉතින් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා අපිට support කරන්න. Coming back to the video, අපි දැන් මේ යන්නේ Tiffany Falls බලන්න. ඔගොල්ලෝ අපේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔගොල්ලෝ දැකලා ඇති අපි ගියා Alice in Bloomland කියන ලස්සන Royal Botanical Garden එකට. ඒක තියෙන්නේ Burlington වල. Burlington ඉඳලා Hamilton කියන පැත්තට ආවම waterfalls ගොඩාක් තියෙනවා. ඉතින් ඒ waterfalls අතරින් Hamilton වල තියෙන Tiffany Falls කියන්නේ මේ දවස්වල හරිම ලස්සන social media වලත් ගොඩාක් viral වෙලා තියෙන place එකක්. Hamilton වලට කියන්නේ City of Waterfalls කියලා. ඒකට reason එක තමයි waterfalls 100කට වඩා වැඩි ගාණක් Hamilton වල තියෙනවා. මේ දවස්වල Tiffany Falls එක ගොඩක්ම ලස්සන. ඒකේ ගොඩක් කොටස් ෆ්‍රීස් වෙලා තමයි තියෙන වෙදර් එකත් එක්ක. ඉතින් ඒක බලන්න මේ දවස්වල ගොඩාක් අය යනවා. හැබැයි අපි ආපු දවස weekday එකක් නිසා we were lucky enough to spend time කිසිම crowd එකක් නැතුව ඒත් එක්කම මාර peacefully අපි අපේ පුංචි hike එක කරලා Tiffany Falls එක බලන්න ගියා. ඔයාලා Toronto වල ඉන්න කෙනෙක් නම් Tiffany Falls එක බලන්න යන්න ආසයි නම් මං පොඩක් ඉන්ෆෝමේෂන්ස් දෙන්නම් ඔයාලට. මෙතන පාකින් වලට වෙන්නේ $11. ඒ වගේම පර්සනල් යූසේජ් වලට ඔයගලන්ට මෙතන ෆිල්ම් කරන්න පුළුවන් වුණාට කමර්ෂල් පර්පස් වලට කරනවා නම් පර්මිට් එකක් ගන්න ඕනේ. ඒ වගේම තමයි මම දන්න විදියට ඩ්‍රෝන්ස් උත් යූස් කරන්න ඒගොල්ලෝ allow කරන්නේ නැහැ without a permit. ඉතින් මෙතන හැමිල්ටන් සිටි එකට ආවම ටිෆනි ෆෝල්ස් එකට අමතරව තවත් ගොඩාක් ෆෝල්ස් ಜಾති තියෙනවා. ඔයගලන්ට සර්ච් කරලා බලන්න පුළුවන්. කැනඩාව කියලා කියන්නේ ඩෙවලොප් කන්ට්‍රි එකක්. ඒ වගේම තමයි ලයිෆ් ස්ටයිල් එකත් ගොඩාක්ම බිසි. ඉතින් අපි වගේම ගොඩාක් අයගේ ලයිෆ් ස්ටයිල් එක බිසි නිසා මෝස්ට්ලි ඒගොල්ලන්ගේ ඔෆ් ඩේස් වල ඒගොල්ලෝ කරන්නේ travel කරන එක. ඉතින් සෝලෝ travel පාර්ට්නර් කෙනෙක් එක්ක ඒ වගේ යාලා travel කරනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ට කම්පැනියන් කෙනෙකුත් ගොඩක් කලාට අපි දකිනවා. ඒ කියන්නේ pet කෙනෙක්, mostly dogs. ඉතින් ඒ වගේ ලයිෆ් ස්ටයිල් එකක් තමයි මෙහෙ තියෙන්නේ. වින්ටර් වල මෙහෙ අය ගොඩාක් travel කරන්නේ නැහැ. මොකද යාලා ගොඩාක්ම ආස සීසන් එකක් තමයි ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් කියලා කියන්නේ. ඒක හින්දා ගොඩක් අපිට එහෙම කට්ටියව දකින්න හම්බෙන්නේ නැහැ. but අපි නම් හරි ආසයි මේ හැම සීසන් එකක්ම enjoy කරන්න. After about 5 minutes of walking, we are here at the Tiffany Falls. This place is so nice. It's breathtaking. ඔයගලන්ට බලන්න පුළුවන් මේකේ view එක. ඉතින් මේකේ තියෙන ගොඩාක්ම ලස්සනම දේ ඇවිල්ලා මේ වටපිටාවේ තියෙන ස්නෝ එකත් එක්ක ෆ්‍රීස් වෙලා තියෙන waterfall එක. ඔයාලට මේ පේන Tiffany Falls එක 25 meters විතර height එකක් තමයි තියෙන්නේ. ලංකාවේ waterfalls එක compare කරපුවාම ගොඩාක් ලොකු waterfalls නෙමෙයි. හැබැයි මේ තියෙන winter season එකත් එක්ක වෙලා තියෙන changes එක මේ waterfall එක ගොඩාක් ලස්සනයි. And the best part is මේ වෙලාවේ අපි දෙන්න විතරමයි Tiffany Falls එක බලාගෙන හිටියේ. ඒ chance එක rarely තමයි හම්බෙන්නේ. මොකද කැනඩාවල ගොඩාක් season වල යන තැන්වල අපි දැකලා තියෙන එක දෙයක් තමයි crowd එක. ආපු දවසත් එක්ක වෙන්න ඇති. Today was so calm and quiet. Out of all the seasons, winter season is my favorite. Of course, I have to play with snow. දැන් මං කරන්නේ ඒක. I think I enjoyed the winter season to the fullest. ඉතින් ඊළඟට අපි බලාගෙන ඉන්නේ spring season එක යනකම්. කැනඩාවල spring එක කියලා කියන්නේ ගොඩක්ම short period එකක්. හැබැයි ඒ දවස්වලත් ගොඩක් happening දේවල් වෙනවා. cherry blossoms බලන්න යනවා කට්ටිය, එක parks වලට යනවා.
ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අනිවාර්යෙන් මම ෂැම්ස් කොහොම හරි කන්වින්ස් කරලා ඔයගලන්ට ඒ වගේ ලස්සන තැන් ටිකකුත් අරගෙන එන්නම්. අපි හිතනවා ඔයාලා අපේ ලස්සන වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපි ගොඩාක් ආසාවෙන් යන්න හිටපු තැනක් තමයි Tiffany Falls කියන්නේ. ඉතින් if you guys like the video, make sure to give us a like, subscribe and also share with your friends. Thank you for watching. Bye bye.